දැන් සද්ද ඇහෙනකොට මේ අල්ලගෙන දුවනවා. ඕ තාත්තා දෙන්නෙක් අල්ල ගන්නවා අම්මා එක්කෙනෙක් අල්ලගෙන. එතකොට අපි පොඩිනේ. ඔව්. එතකොට කැලෑවල් වලට තමයි යන්නේ. ගිහිලි වෙලා ඉතින් අම්මෝ මේ දවසක් මට මතකයි මේ මට කැස්සක් ඇවිල්ලා මේ කහින්න දෙන්නේ නැහැ අපේ අම්මා මේ අර රෙද්දක් අරගෙන මෙහෙම තියාගෙන ඉන්නවා. ඇයි සද්දේ ඇහිලා මේගොල්ලෝ එයි කියලා ඉවරලා. අන්න ඒ වගේ මේ අර මාරම විදිහට දුක් බර අතීතයක් මට තියෙනවා අක්කේ. ඕ ඉතින් මේ මම බයෙන්ම ජීවත් වුණා. ඔය ඉස්කෝල වලට යන්න නැහැ, පන්තියකට යන්න නැහැ. ඒකයි මම O level පාස් වෙලා මේ A level වලට අපි යනවා නම් එක්කෝ අපි නතර වෙන්න ඕනේ. ගිහිල්ලා ට්‍රින්කෝ හරි අනුරාධපුරේ හරි මේ බෝඩ් වෙලා නතර වෙන්න ඕනේ. නැත්නම් මොකද බස් නැහැනේ. අක්කේ අපිට පහෙන් පස්සේ බස් නැහැ. යන්නේ නැහැ. ඉතින් මං ඒ හේතුව මත තමයි A level කරන්න මෙහෙට එන්නේ. ඉතින් ඒ හින්දා මට ඒ කාලෙම හිතුණා මට කවදා හරි මම ආස දෙයක් මට ආස ඇඳුමක් මට මෙහෙම ගන්න ඕනේ මං දැක්කා මට ආස දේවල් ගන්න මං තැනකට එන්න ඕනේ කියන එක මගේ ඔළුවේ තිබ්බා අක්කේ ඇත්තටම. ඉතින් මං ඒකයි මං ජොබ් එක කරන තැන වුණත් අක්කේ මට හැමදේම හරියට මට දෙන වගකීම් මම 100%ක්ම කරලා තියෙනවා අක්කේ. ඔය ඒ හින්දා මේ ඉතින් මං ව්‍යාපාරේ පටන් ගන්නකොටත් මගේ ඔළුවේ තිබ්බේ මම මේ කරන දේ හරියට කරන්න ඕනේ අක්කේ හරියට. මොකද ඉතින් මේ එතකොට තමයි දැන් ඉතින් මම සතුටු වෙනවා අක්කේ දැන් මට දැන් හිතුනොත් ඉතින් මම ලස්සන ඇඳුමක් දැක්කොත් එහෙම කඩේකට ගිහිල්ලා මට දැන් ගන්න පුළුවන් අක්කේ ඇත්තටම. ඉතින් මගේ පවුලට මං ශක්තියක් වෙලා තියෙනවා.